හේමන්ත ප්‍රසාද් සිංහ අධ්‍යක්ෂණය කරන සෙල්වන්ත කොල්ලෝ කියන වේදිකා නාට්‍ය අද එක දර්ශන වාරයක් මේ බොරැල්ල නාමල් මාලිනී පුංචි තියටරෙහිදී අද පෙන්නනවා. දැන් නාට්‍ය පටන් ගන්න ඕන අපිට ඇහෙනවා. අර තුන්වෙනි බෙල් එක. මම හිතන්නේ ඔය බෙල් එකට තමයි මේ නාට්‍ය පටන් ගන්න. රයිට් අපි දැන් යන්න ඇතුළට මගෙත් එක්ක ඉන්නවා දිනේෂ් අපි යමුද ඇතුළට? දැන් නාට්‍ය යනවා. දැන් වැඩේ පටන් ගන්න තියෙන්නේ. ඉතින් බොහොම රසවත් විදියට නාට්‍ය යනවා. අපි ඕගොල්ලෝ නාට්‍ය කොටසුත් අරගෙන යනවා. එකින් එක කොහොමද වෙන්නේ කියලා සහ අපි විශේෂයෙන්ම මේක අරගෙන නාට්‍ය බලලා ඉවරනට පස්සේ ප්‍රේක්ෂකයන්ගේ ෆීඩ්බැක් එක. ඒගොල්ලෝ කොහොමද දකින්නේ? ඒගොල්ලෝ මොන විදිහටද මේ නාට්‍ය ගැන හිතන්නේ? ඒගොල්ලෝ මොනවද මේ නාට්‍ය ගැන කියන්න තියෙන්නේ කියලා මෙන්න මේ දේවල් ටික අපි අරගෙන එනවා. අන්න කාලේ කොල්ලෝ මට විශ්කරපු කාකෝ හරියට මේ 149ක් आज की रात मसा हो पुकारा को मैं को जिए उना आज की रात मसा हो पुकारा को मैं මේ වැඩේ මගේ අලුත්ම නාට්‍ය සෙල්ලන්ත කොල්ලු මේ ඉන්නේ සෙල්ලන්ත කොල්ලෝ කෙල්ලෝ ටිකයි කොල්ලෝ ටික සෙල්ලන්ත කෙල්ලෝයි සෙල්ලන්ත කොල්ලෝයි ඔක්කොම සෙට් එකේ ඉන්නවා. මේ අපේ නිෂ්පාදක මහත්මයා මේ මෙතකොට විදේශගත වෙලා මේ නිරෝෂ් කවිරත්න මහත්මයා නැත්නම් එයාත් මෙතන ඉන්න ඕනේ. තව කෝ අපේ ළමයි අනිත් කන්ද සම්බන්ධ කට්ටියත් එන්නේ මේ යන්නේ නැතුව මෙහෙට. ඉතින් මේ ඔව් මේ තමයි අපේ මැඩම් මේරි. ඔව් මැඩම් මේරි ඔයා ගැනත් කියන්න මොනවද? ඇත්තටම මේකේ සෙල්ලන්ත කොල්ලෝ නාට්‍යයේ කාන්තාචාරිත තුනක් තියෙනවා. ඉතින් එක කාන්තාචාර වැඩිහිටි කාන්තාචාරිතේ මේරිව කරන්න වෙලා තියෙන්නේ මට ටික හරි අපහසුයි. මොකද කාන්තාවන්ට අගෞරවයක් නොවෙන්න ඕනේ. විශේෂයෙන්ම පිරිමි කෙනෙක් කාන්තාචාරිතයක් කරනකොට කාන්තාවන්ට හිනාවට ලක් නොවෙන්න කරන්න ඕනේ. කාන්තාවන්ට ගෞරවය උපරිමයෙන් තියෙන්න කරන්න. ඉතින් හේමන්ත සහ නාට්‍ය අපි හැමෝම මට ගොඩක් උදව් කරා ඒ නූලේ ඉන්න. ඉතින් අපි බොහොම උත්සාහයක් දරනවා මේරි වෙන්න. මෙහෙම හිටියට ඉතින් ලස්සන මම සරච්චන්ද්‍ර මහත්තයාගේ මහාසාර නාට්‍ය වැඳිරිගේ චරිතය කරලා තියෙනවා. සචිත් සදාහොබද්දගේ හස්සිරාජ මහත්තයා නාට්‍යයේ මම කාන්තා චරිතයක් කරලා තියෙනවා. මේ තුන්වෙනි අවස්ථාව තනු ජනවරත්නගේ තව කෙටි නාට්‍යයක පොඩි කාන්තා චරිතයක් කරලා තියෙනවා. ඉතින් ඉස්කෝලේත් කාන්තා චරිත කරා. ඉතින් මම හිතනවා මගේ ඇඟේ ලාලිත්වයේ තියෙනවා. ඉතින් ඒවා හරි විරලයි. ඒවා පිරිමින්ට හැම පිරිමියෙකුටම ගෑනු වෙන්න බෑ. ඉතින් ඇත්තටම මේක මේ ප්‍රහසන නාට්‍යයක් කමඩි එකක් අපි හිතුව මේ අපි හැමදාම කාන්තාව විතරම දකිනවනේ. ඉතින් ඊට වැඩි අපි හිතුව මේක පොඩි අපූර්වත්වයක් තියෙනවා කියලා. ඇත්තටම මේ නාට්‍ය බලපු බොහෝ දෙනාගේ ආකර්ෂණය දැනගත්ත ජනප්‍රියම චරිතය බවට පත් වෙන්නේ මේරි. මොකද ඒක අපි දැන් කාන්තාවගේ චරිතයක්ම ගන්න එක අපි නිතරම දැකලා තියෙන මේකේ තමයි අර නාට්‍ය කියන එකේ තියෙන අපූර්ව කියන එකනේ. අපූර්ව පෙර නොවූ විරු කියන එක. ඒක හින්දා අපි හිතුවා හැබැයි මේක හොඳට වැඩ කරා මේ කාන්තා චරිත ප්‍රේක්ෂකයන් අතර. රිජඩ් ඔයාගේ චරිතෙත් කියන්න. මගේ මෙහෙමයි ඉතින් මේරිනේ හරි ඒ කාන්තා චරිතේ ඉතින් මේරි නිසා මම කවුද ජෙරි වුණා. චෝටි බබා නෝ ජෙරි. ඇත්තට මේ ජයනාත්ගේ ලැබෙන සහයෝගය නිසාම මට ඉතින් වැඩි දඟලන්න බෑ. මොකද මාව අර සාමාන්‍ය ජීවිතේ වගේම කාන්තාව සහ පිරිමියාගේ අතර මේ පුරුෂාධිපත්‍ය නෙමෙයි ස්ත්‍රී ආධිපත්‍යයත් එක තමයි මේ නාට්‍ය යන්නේ. ඇත්තට මේක සෙල්ලන්ත කොල්ලෝ නාට්‍ය. මයිතන්නේ ප්‍රහසන නාටකයනේ අපි hina වෙවි බලන්න හරි ආසයිනේ. hina වෙවි බලන්න පුළුවන් ඉතින් තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් අපේ ඉන්න ඔක්කොම දක්ෂයෝ ඉන්නේ. ඒ දක්ෂයොත් එක්ක තමයි මේ ගන්නේ. හේමන්ත ප්‍රසාද් අපිව මෙහෙව්වා. ඉතින් මං හිතන්නේ සෙල්ලන්ත කොල්ලෝ බලලම් කියන්න වෙන සෙල්ලන්ත කොල්ලෝ කියලානේ. අර කියපු කාන්තා
කාන්තා චරිත මේ තුනෙන් එක කාන්තා චරිතයක් තමයි මම දුර්ගා වාසල මුදලී. ඉතින් මේ ප්‍රශ්න ගොඩකට මුණ දෙන කාන්තාවක් මේ නාට්‍ය ඇතුලේ. ඉතින් අපි හම්බු වැඩි විස්තර කිව්වම බෑනේ. ඒක නිසා අත කැඩුනා අත කැඩිලා අත එල්ලගෙන එහෙම ඉතින් එතන ප්‍රශ්නයක්. කාන්තා චරිත තුනෙන් අනිත් චරිතය මං කංගනාගේ චරිතය කරන්නේ. ඩාන්සින් කම්පිටිෂන් එකකට යන්න බලාගෙන ඉන්නේ. ඉතින් මට ඒකට මාව පුරුදු පුහුණු කරන්නේ මගේ සර්. අපි සර්ගෙන් අහමු මං කොහොමද කියලා. පුරුදු කරන්න දෙයක් නෑ හොඳට නටලා තියෙනවා. හොඳට මේ තේරෙනවා. ඉතින් මම මේකේ නැටුම් ගුරුවරයෙක්ගේ වගේ චරිතයක් කරන්නේ. पुकारा को मैं को जिए आज की रात मसा ओ पुकारा को मैं ඉතින් කුසුම් සිරිගේ චරිතය රන්දීර් සිං කියලා ඉතින් අන්තිමට එනවා. ඉතින් කොහොම හරි මේ ඉතින් මේක ලොකු අභියෝගයක් ප්‍රහසන නාට්‍යයක රංගපානවා කියන එක සාමාන්‍ය නාට්‍යයකට වඩා ටිකක් හරි අමාරුයි ප්‍රේක්ෂකයෝ රඳවා ගන්න ඕන. ඉතින් ඒවා පිස්මතු කරනොත් ඒත් එක්කම මේ හේමන්ත අයියා වගේම නිරෝෂ් අයියා නිෂ්පාදකතුමා ඉතින් ලොකු උදව්වක් කරනවා හැමෝම. ඒ වගේම මතක් කරන්න ඕන ප්‍රවීණ වෙන්න අපිට ගොඩක් ගුරුවරුකම් දෙනවා. ඉතින් අපේ ගොඩක් අය මේ නාට්‍යය තුළ අත්දැකීම් බහුලයි ඉන්නේ. ඉතින් ඒක නිසා අපිට ඉතින් මේ චරිතය ගොඩදා ගන්න එච්චර අමාරු නෑ. අපි ලොකුම සපෝට් එක අපිට හේමන්ත අයියගෙන් හම්බුනේ. අපිව ඒ චරිතයට හරියටම මෙහෙම කරන්න සමහර වෙලාවට බැනලා සමහර වෙලාවට හොඳින් ඒ හැබැයි හැමදේම අපේ චරිතය හොඳට කරන්න ලොකු අවස්ථාවක් දුන්න කෙනෙක්. මොකක්ද මහත්තයාගේ නම? මහත්තයාගේ නම වලිසිංහ ආරච්චිලාගේ සපුමල් කුමාර දුනුකේ බණ්ඩාර තිලකේ මීගස් වැව රයිට් මේ තමයි සෙල්ලන්ද කොල්ලෝ ටීම් එක. ඒගොල්ලොත් එක්ක කතා කරපු එක තමයි දැක්කේ. හරි එහෙනම් අපි නාට්‍යයත් වැඩේ යන ගමනුත් behind the scene එක අපි අරන් යන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් මේ වැඩෙන් අපි සමු ගන්නවා ටීම් එකට අවසරයි වැඩේ කරගෙන යන්න. ඔය කොහෙද වැඩ කරන්නේ? මම මේ නැෂනල් පෝට් ඔතොරිටි එකේ වරාය අධිකාරිය යුනෝ. ඔය බැඳලාද? එහෙනම් අපි දැන් කසාද බඳින්න ඕනේ මේ දැම්ම. මොකක්? සෙල්ලන්ද කොල්ලෝ වේදිකා නාට්‍ය අද බොරැල්ල නාමල් මාලනී පුංචි තියටර් හිදී අද ප්‍රදර්ශනය කරනවා. ඉතින් ආරංචිය හැටියට නම් දර්ශන වාර 5ක් විතර ඉවර වෙලා තමයි මේක මේ 6 වෙනි දර්ශන වාරය විතර තියෙන්නේ. අපි ඉතින් රින්ගන් යන්න පොඩ අනවශ්‍ය තැනකට රින්ගන් යන්නේ මේ. මෙන්න වැඩේ. ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. නෑ ඒකයි වැඩි. දැන් ඉතින් මේ නිර්වත් වෙන ගන්නව නේද? පල්ලෙහා ගන්නව නම් ගන්න මට නම් අවුලක් නෑ. අපි ඉතින් පුරුදු කරලා තියෙන්නේ ඕන තැනක රෙදි ගලවන්න. වේදිකාව කියන්නේ එහෙමයි. ඉතින් මේවා තමයි අපි කරන වැඩ. එන්න බලන්න සෙල්ලන්ද කොල්ලෝ. සෙල්ලන්ද මේව බලපුවාම නම් තේරෙන්නේ නැති කොල්ලන්ට තේරෙන්නේ සෙල්ලන් නෑ මේ කොල්ලෝ කොල්ලෝ. කරපු වැඩේ හේමන්ත ප්‍රසාද්. ඔව් ඔන්න. මේ මේවා මේ behind the scene එකෙන් එන්නේ වෙන කොහෙන්වත් බලන්න වෙන්නේ නෑ.
behind the scene බැලුවොත්ම තමයි. මේ පොඩ දෙන්න බලන්නවද? මේ අපිට මෙහෙම බලන්න හම්බෙන්න මේ මිටඩිය පොඩි පොඩි ඒවා නම් දැන් දකින්න තියෙන ඕන තරම්. මට තරම් බලන්න හම්බෙන්න අල්ලන්න හම්බෙන්නේ නැහැ ඒක. අල්ලන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මේ වගේ තමයි දකින්න තියෙන හැමතැනම. අවධානයක් නැහැනේ. ඔන්න දැන් බලගන්න ඔරිජිනල් විදියට behind the scene එකේ. මේවා ලේසි නෑ මේක දාගෙන ෂෝට් එකක් කරන්න. සෑහෙන වෙහසයි ඉතින් මේකයි මේ අන්තිම මොහොතේ එකයි අන්තිම. ඒ වුණාට අද මම පරක්කු. එහෙම තව චුට්ටකින් විග් එක දාලා මේකක් එක දාලා එනවා ඉතින්. නාට්‍ය බලන්න ඉන්නේ ඉතින් ඕක බැලුවා. ඇත්තටම රැවටිලා නැද්ද කවුරුත් දැන් ඕක මේ විදිහට කරනකොට. එහෙමන්තකින් අහලා තියෙනවා එහෙම. ඒ යෝජනා මොනවාද ඇවිල්ලා දෙනවද? අලුත් නිලිය හේමන්ත ප්‍රසාද් නිෂ්පාදනයක්. හරියට හරි. මේඩ් බයි හේමන්ත ප්‍රසාද්. සෙල්ලන්ද කොල්ලෝ කියන වේදිකා නාට්‍යය දැන් අද දර්ශන වාරයක් තියෙනවා. ඒක බලන්න කොහොමද වැඩේ වෙන්නේ කියලා බලන්න. අපි කලින් ගියා මේගොල්ලන්ගේ රිහර්සල් කරන තැනට. ඉතින් හැමෝගෙම හම්බෙන ප්‍රතිචාර බැලුවම හොඳ නාට්‍යයක්. අපි තාම නාට්‍ය බැලුවේ නෑ. අපි නාට්‍ය බලලා ඇවිල්ලා අපි ඔයගොල්ලන්ට ඒ ගැන කියන. ඒ වගේම නාට්‍ය බලන කට්ටියගේ ඒගොල්ලෝ මොකද්ද මේ ගැන හිතන්නේ? නාට්‍ය ඉවරුනාට පස්සේ කොහොමද හොඳයිද කියලා. ඒ වගේ ෆීඩ්බැක් එකක් අපි ඔයගොල්ලන්ට අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ හැම නාට්‍යයකම හැම දෙයකම වෙච්චම මේ ලස්සන කිරීම, සුන්දර කිරීම කියන්නේ වෙනම කලාවක් නේ. ඉතින් අපිට හම්බෙනවා මේ නාට්‍ය වේශ නිරූපණ ශිල්පියාව. අපි ගොඩක් කතා කරලා ඉමු. මේ හැබැයි කාර්ය බහුලයි නාට්‍යයත් පටන් ගන්න ඔන්න මෙන්න තියෙන්නේ. කොහොමද ඉතින්? ගොඩක් විසි වෙලාවක තමයි මේ කතා කරන්න හම්බ වෙන්නේ. මොකද පළවෙනි අපේ සීනුවත් නාද කරලා ඉවරයි. ඉතින් ඒ යන අතරතුරේ තමයි මේ වැඩේ කරන්නේ. විශේෂයෙන්ම ජයනාත්ගේ වේදිකාවේ කරන චරිතවලින් ඉතා ප්‍රබල චරිතයක් තමයි අද මේ නාට්‍යයේ සිද්ධ වෙන්නේ. ජයනාත්ගේ විවිධ නාට්‍යවල විවිධ චරිත මට වෙනස් කරන්න හම්බ වෙලා තියෙනවා ඒ චරිත වෙනුවෙන්. අද විශේෂයෙන්ම වෙනම කාරණා ජයනාත් ලස්සන කාන්තාව අයසක ලස්සන කාන්තාවක් කරන්න තියෙනවා. ඒ අවස්ථාව තමයි මේ එදිගෙන තියෙන්නේ. අපි අර මෙහෙම කතාවක් අහලා තියෙනවා ගෑනු පිරිමි කරන්න බෑ පිරිමි ගෑනු කරන්න බෑ ජනාධිපතිවරයෙක් හා සම්බන්ධයෙන් ගෙදර කතාව. ඔයාලට පුළුවන් නේද ඔය දෙකම? මට ඒ දෙකම කරන්න පුළුවන් බැරි ලිංගය වෙනස් කරන්න විතරයි. බාහිර ස්වරූපයේ ඉතාමත් වෙනස ප්‍රේම අරකට උත්සාහ කරේ නැහැ ඉතින් අර කලින් කිව්වේ බෑ. ඒක කරලා තාම නිර්මාණය සෙට් වුණා. තාම වැඩ සෙට් වුණා නම් කරනවා වගේ. ඔන්නව තමයි ඉතින් මේ අපේ මේ කියන ප්‍රවේශන නිරූපසිල අයියාගේ නම පොඩක් කියමු. මම ප්‍රේම් ජයන්ත කපුගේ. ඔන්න ප්‍රේම් ජයන්ත කපුගේ කියන වේශ නිරූපණ ශිල්පියා අතින් සුන්දර කාන්තාවක් විදියට සුන්දර ලලනාවක් විදියට හැඩවෙන ප්‍රජානත් අය තමයි මේ ඉන්නේ. තව ටික වෙලාවකින් නම් අඳුර ගන්න බැරි වෙලා මමත් සමහර විට මොනවා හරි ආන්න ඉඩ තියනවා මේ රැවටිලා. ඇතම දැන් ටික ට්‍රාන්ස්ෆෝම් වෙවි ඉන්නේ ඉතින් මම හිතන නාට්‍ය බලන් දෙනවා නම් වටිනවා. මොකද අපි මෙච්චර මහන්සි වෙලා මේ ඔක්කොම කරන්නේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන්නේ. ඉතින් ප්‍රේක්ෂකයන් නැත්තම් නාට්‍ය කලාවක් නැහැ. ඉතින් ඒකින්ද අනිවාර්යයෙන්ම එන්න මේ නාට්‍ය බලන්න. මේ නාට්‍ය විතරක් නෙවෙයි නාට්‍ය බලමු. නාට්‍ය බලනවා කියන්නේ හොඳ රිච් කල්චර් එකක් අපිට හම්බ වෙනවා කියන එක. තියටර් ගෝයින් කල්චර් එකක් වැඩි වෙනවා කියන්නේ ඒ රටේ රසවින්දනය වැඩි වෙනවා කියන එක. ඉතින් එන්න බලමු නාට්‍ය. මේ ලංකාවේ ඕනම ප්‍රදේශයක ඕගනයිස් කරගන්න පුළුවන්. ඇත්තටම හේමන්ත ප්‍රසාද් අමතන්න පුළුවන්. ඒ වගේම නිරෝෂ් කවිරත්න අමතන්න පුළුවන්. ඒගොල්ලෝ හරහා මේ නාට්‍ය ඕනම ප්‍රදේශයක ඕගනයිස් කරගන්න පුළුවන්. මේ නාට්‍ය පවුලේ හැමෝටම ඇවිල්ලා එකට බලන්න පුළුවන්. විනෝද වෙන්න පුළුවන්. ඒ වගේම මම කලිනුත් කිව්වා වගේ ලොකු දේවල් ටිකක් අපේ ජීවිතේට අරගන්න පුළුවන්. right. ඔන්න දැන් වැඩේ පටන් ගන්න යන්නේ මේගොල්ලෝ බොහොම කාර්ය බහුල වෙලාවක තමයි මේ වචන කීපය හරි කතා කරේ. අපි බලමු කොහොමද කියලා ගිහිල්ලා තව ගොඩක් කරේ මෙහෙට ඇවිදලා කරලා අපි ඉතින් එන්නේ හොයන්න. මොනවද මේ සිද්ධ වෙන්නේ කින්ද මන්ද කියලා බලන්න හොයන්න අදින්න කුණු අදින්න ගොසිප් හොයන්න ඔය වගේ දේවල් වලට තමයි අපි එන්නේ. හරි. ඔන්න දැන් අපි ඇවිල්ලා දැන් මෙතන තියෙන ඕපාදූප ටික එකතු කරගත්තා. කොහෙද දුවන්නේ හදිස්සි මොකද්ද මේ වෙන්නේ? පටන් ගන්න යන්නේ. වැඩි වෙලාවක් නැහැ. වැඩි වෙලාවක් නැහැ. හම්බෙමු. ඔන්න ඔය විදිහට කියන්නේ ඉතින් හැමෝම කාර්ය බහුලත්වයෙන් යුතුව මේ නාට්‍ය සඳහා දැන් අපි යන්න සූදානම් වෙන්නේ රංග භූමියට.
අපි කියලා බලමු රංග භූමියේ කොයි වගේ වාතාවරණයක්ද තියෙන්නේ, කොයි වගේ ආලෝක සැරසිලිද, මොන වගේ සෙට්ද මේ හේමන්ත ප්‍රසාද් මහත්මයා මේ නාට්‍ය සඳහා පාවිච්චි කරලා තියෙන්නේ කියලා අපි බලමු කියලා. මේ ආර්ට් වැඩවලටත් උදව් වෙනවා. ඉතින් මේ කන බොන දේවල් පවා කාණ්ඩ පිළිවෙලට ටික කරලා දෙන එක තමයි මම කරන්නේ. සපෝට් එක තමයි තියෙන්නේ. ඉතින් මේවා ඇත්තටම මේ දාලා තියෙන දේවල් අනිවාර්යයෙන්ම බොන්න පුළුවන්. මේ අහලා බලලා සීනි ප්‍රමාණය කොහොමද කියලා අහලා බලලා විමසලා තමයි මම සියල්ල මේවා සූදානම් කරලා තියෙන්නේ. මේ සූදානමින් ඉන්නේ අපි මේ සෙට් එක ගාලා තියෙනවා. අපි ඉතින් අද පැලඳ ගන්නවා පොඩ්ඩක් අපි ආපහු මතක් කරගන්න. අපි රියසල් එකට ආවා. රියසල් එකට ආවනේ දැක්කනේ නේ. මේ ඔයාලා බිහයින්ඩ් කට්ටියනේ. ආයි නිසා නාට්‍යවට ඇත්තටම අත්‍යවශ්‍ය වෙන නාට්‍ය තියෙනවා. ඒ අතින් ගත්තම මේ නාට්‍යයට ඇත්තට අත්‍යවශ්‍ය වෙනවා. මොකද මේ නාට්‍ය එකම වේදිකාවේ ස්ථාන දෙකක් වෙනවා. එතකොට ඉතින් අනිවාර්යයෙන්ම ස්ථාන දෙක වෙන වෙනම පෙන්න ගන්න ප්‍රේක්ෂකයාට එක පැහැදිලිව අවබෝධ කරගන්න අපිට මේ නාට්‍යයේදී ලයිට් අත්‍යවශ්‍යම වෙලා තියෙනවා. නැත්නම් අත්‍යවශ්‍යම වෙන්නේ නැති අවස්ථා තෝරන තරම් තියෙනවා. අපේ තිරෙන් පිටිපස්සේ ඉන්න විශාල සේවයක් කරනවා මේ අය අතින්. ඉතින් ශෂි ඔයා මොනවද කරන්නේ, නිර්මාල් මොනවද කරන්නේ කියලා මේ සුසිල් පොඩ්ඩක් පැහැදිලි කරන්න. මම මේ නාට්‍යයට සම්බන්ධ වෙන්නේ වේදිකා පරිපාලනයෙන්. සර් තමයි මට කතා කරේ හේමන්ත සර්. ඊට පස්සේ වේදිකා පරිපාලනයත් එක්ක අපි සුසිල් අයියා, ඊට පස්සේ නිර්මාල් අයියා, ඊට පස්සේ අපිත් එක්ක අද මෙතන නැති වුණාට ධම්මික අයියා ලොකු කැපකිරීමක් කරනවා 4 දෙනාත් එක්ක සහයෝගයෙන්. සහ ශබ්ද පරිපාලක අංශයෙන් මම වැඩ කරනවා සෙල්ලන්දකොල්ලෝ නාට්‍යත් එක්ක. සශි ඇත්තටම මේ වේදිකා පරිපාලක ශබ්ද පරිපාලක වගේ හොඳ නළුවෙක්. අපේ නාට්‍ය රෝමියෝ ජුලියට් නාට්‍ය රංගපානවා, මෙටරින රාමස්ව රංගපාන ඉතා දක්ෂ රංගනය හදාරන දැනට ඕපන් යුනිවර්සිටි එකේ B.Ed එකක් කරන ටවර් හෝල් රංග පාසලේ රංගනය හදාරපු හොඳ නළුවෙක් සශි. පිටුපස කතාවේදී මේ තිර පිටුපස කතාවේදී විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මේ නාට්‍ය තිරේ ඉදිරියේ තියෙන දේවල් වලදීත් ඒ ලැබෙන සහයෝගය අති විශිෂ්ටයි. අපේ අධ්‍යක්ෂකතුමා හේමන්ත අයියා, ඒ වගේම නිෂ්පාදකතුමා නිරෝෂ අයියා, ඒ වගේම මේ ප්‍රවීණ රංගන ශිල්පීන්, මගේ සහෝදර රංගන ශිල්පීන්, මම මේ නාට්‍යයට මැදදී සම්බන්ධ වෙන්නේ. ඉතින් මට ඒ දුන්න සහයෝගය අතිශයින් විශේෂයි. ඔවින් අපේ සියලුම දෙනා ඒ දුන්න සහයෝගය විශේෂයි. තිරේ පිටුපස කතාවේදී මම හෙන යුද්ධයක් කරනවා, මේ නාට්‍ය ඇඳුම් මාරු කරනවා, බඩවල් දානවා, ලොකු ප්‍රශ්න ගොඩක් කරනවා. ඒකෙදි මේ සහාය නම් කියලා වැඩක් නෑ. මට ඒ ලබා දුන්න සහයෝගය නැත්නම් ඒ ඇත් කරන බොරු ඒකේ. ඔය කියන හැමදේම කරන්න පුළුවන් උනේ මේ ශෂි, අපේ නිර්මාල්, සුසිල් අයියා මේගොල්ලෝ ලැබලා දුන්න සහයෝගය තමයි. ඒක විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඒක සුපර්. නැත්නම් ගිහින් අහගන්නවා. අපි ඒගොල්ලන් තව ටිකකින් කතා කරමු. ඒක තමයි. ඒක කියමු. 60 ඉන්නේ. මොකද සරච්චන්ද්‍රයන්ගේ සියලුම නාට්‍යවල හිටියන එතන ඉඳන් ඉතින් ලංකාවේ ඉන්න ප්‍රවීණ හැමෝම එක්ක වැඩ කළා. මේ අපේ සමකාලීනව එකම යෞවන සම්මාන උළෙල ලෙවල් වලදී අපි එකට වැඩ කරපු ඒ මතකයෙන් තමයි මම හිතන්නේ මට ආරාධනා කරේ. සෙල්ලන්ද කොල්ලෝ නම් නිකන් නෙමෙයි, සෙල්ලන්දම කොල්ලෝ තමයි. හරි මෙහෙමයි මම සම්බන්ධ වෙන්නේ වේදිකා කල්පනාකරු වශයෙන්. එතකොට මේ මගේ සහායට පිටිපස්සේ ලොකු වැඩක් තියෙනවා. ඇත්තටම මේ දැන් ශෂි මේ පැත්තෙන් සුසිල් අයියා, ඊට පස්සේ ධම්මික අයියා මෙතන නැති වුණත් මේ ධම්මික අයියා සෑහෙන ලොකු සපෝට් එකක් දෙනවා මේ වැඩවලට. ඔව් මම මේ දැන් අමතක වෙන්න කලින් පොඩි කීප දෙනෙක් මතක් කරන්න. දැන් මෙතන නැති කීප දෙනෙක් අපේ කණ්ඩායමේ නිෂ්පාදක මහත්මයා මේ වෙනකොට විදේශගත වෙලා ඉන්නේ අපේ නිරෝෂ් කවිරත්න. ඒ අනුව මේ නාට්‍ය මුලින් ඉඳන්ම අපිට ඉතා විශාල සහයෝගයක් දුන්න එම් සෆීර් මහත්මයා. එතකොට මේ නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂක දිනිත් අභිෂේක් ඉතාමත් දක්ෂ තරුණ සංගීත අධ්‍යක්ෂකවරයෙක්. මේ නාට්‍යයේ රංග වින්‍යාසය කරේ අවිෂ් කමල්ලි සහ මේකේ අංග රචනය ප්‍රේම්ජයන්ත කප්ගේ සහ අඳුම් නිර්මාණ ශිල්පියා භානු කරුණානායක. ඒගොල්ලෝ මෙතන නැති වුණත් අපි හරි ආදරයෙන් අපේ ටීම් එක අද නැති වුණාට ඒගොල්ලන්ගත් ආදරයෙන් මතක් කරනවා.
සීයා සිත පෝච්චි වෙලා කියනවා ඇරුණා මුළු ගමේ මොරොයිටලා ගෙදරට පිරුණා අපේ සීයාගේ අමුඩ කෙටිය කමුමැණිකගේ ඇට්ට කට්ට සියාචිගේ මැණික් මල්ල අතුරු දන්නා අපේ සීයාගේ අමුඩ කෙටිය කමුමැණිකගේ ඇට්ට කට්ට සියාචිගේ මැණික් මල්ල අතුරු දන්නා සියලුම දෙනාට ගෞරවයෙන් ආරාධනා කරනවා. සල්ලි හම්බුණා නේද? හොටෙල් ට්‍රිප් එක යන සල්ලි දුන්නද? හරි හරි අම්මේ මම හොඳින් ඉන්නවා. මගේ ගෞරවනීය ආරාධනය අපේ නාට්‍ය නරඹන්න නිරෝෂ් කවිරත්නගේ නිෂ්පාදනයක් හේමන්ත ප්‍රසාද්ගේ අධ්‍යක්ෂණයක් හේමන්ත ප්‍රසාද්ගේ රචනයක් සෙල්ලන්ද කොල්ලෝ නාට්‍ය සෙල්ලන්ද කොල්ලෝ සෙල්ලන්ද කොල්ලෝ සෙල්ලන්ද කොල්ලෝ සෙල්ලන්ද කොල්ලෝ නාට්‍ය සෙල්ලන්ද කොල්ලෝ සිරසේ අපේ ඩල් සිගතුව පැනලා ගිහින්නේ ආවසේ අපේ සීයාගේ පුල්වත්තේ දැනර කහයි හැම පැත්තේ සීයාගේ දෛවලු නිහඬයි ශෝක ප්‍රකාශේ සීයාගේ දෛවලු නිහඬයි ශෝක ප්‍රකාශේ සීයාගේ දෛවලු නිහඬයි ශෝක ප්‍රකාශේ බැලුවද ඩ්‍රාම එක සෙල්ලන්ද කොල්ලෝ බැලුවා මොකද හිතන්නේ හොඳයි අපි එන්ජොයි කළා එන්ජොයි කරාද හොඳයි. සාර්ථකයිද වැඩේ සාර්ථකයි බලලා තියෙනවද හේමන්ත ප්‍රසාද් මහත්මයාගේ මීට කලින් එයාගේ නාට්‍ය මං හිතන්නේ නැහැ නේද එකක් හරි බැලුවා වගේ මට මතකයි මොකක් හරි. නම මතක නෑ. සාමාන්‍යයෙන් ඕගොල්ලෝ එනවද සතියකට සැරයක්වත් ඩ්‍රාම එකක් බලනවද ඔව්. විතරමයි වෙනවා අපි දකිනවා වර්තමාන සමාජයේ YouTube එකක් එහෙම නැත්නම් ඔය ෆෝන් එකකින් නිර්මාණය රස විඳිනවා. ඉතින් ඇත්තටම ඒකයි මේකේ අතර තියෙන වෙනස මොකක් හරි වෙනසක් ඕගොල්ලන් කියන්න පුළුවන්ද? ඔය ලොකු වෙනසක් තියෙනවා ලයිව් පර්ෆෝමන්ස් එකක් බලන එක ඇත්තටම ලොකු වෙනසක් තියෙනවා රෙකෝඩඩ් එකක් වගේ නෙමෙයිනේ. ඒතර ඇත්තටම රියල් ටැලන්ට් එක එළියට එනවා. එන්ජොයි කරන්න පුළුවන් ඒක හොඳයි. ඔබතුමීගේ අදහස? ඔව් මමත් එහෙම තමයි දකින්නේ. අපි කියමුද රටේ මිනිස්සුන්ට එන්න වේදිකා නාට්‍යයක් බලන්න ඒකේ තියෙන ත්‍රිල් එක ගැන පොඩි අදහසක් දෙන්න. ඔව් මිනිස්සු ඇත්තට මේකට හැම සතියෙම හරි එකක් ඇවිල්ලා බලනවා නම් හොඳයි. ඒකට මේ ෆෝන් එකකින් ටීවී එකකින් බලනවට වඩා හරිම තාත්විකයි. බලාගෙන ඉන්න පුළුවන්. ඒක ඉතින් අපි හැමදාම අපි අගය කරනවා. අපි ආරාධනා කරමු ලංකාවේ ප්‍රේක්ෂකයන්ට නැවත වේදිකාවට එකතු වෙන්න කියලා. ඔව් අනිවාර්යයෙන්ම හැමෝම එනවා නම් බලන්න හොඳයි. එක අතකින් මේක වෘත්තියක්. ඒකට සහයෝගයක් දෙන්න ඕන අපි එන්ජොයි කරන ගම දෙපැත්තම තියෙනවා. අපි යන පවුල් වල දැන් විවිධ ආර්ථික ප්‍රශ්න තියෙනවා. එක එක ප්‍රශ්න වලින් මිනිස්සු පීඩණයෙන් තමයි ජීවිතේ ජීවත් වෙන්නේ. මේ වගේ ඩ්‍රාම එකක් බලන එකේ මේ වගේ පොඩි වෙලාවකට හරි මේ ප්‍රශ්න වලින් අතන පොඩි නිදහසක් වෙන ලෝකයකට යන්න පුළුවන් තමයි. ඇත්තටම හොඳයි. ඇත්තටම හිතට ලොකු සැහැල්ලුවක් දැනෙනවා. ඒ කියන්නේ අපි ඒක ඇත්තටම එන්ජොයි කරන්න පුළුවන් ලයිෆ් එකේ කරදරකාරීත්වයෙන් පොඩ්ඩකට මිදිලා හොඳ ඒ පැය ඒ කීපේ අපි හිටියේ අර ගොල්ලන්ගේ ගෙදරද? ඒගොල්ලන්ගේ ගෙදර. ඒගොල්ලොත් එක්ක. අපිට මේක හොඳට බලා ගන්න පුළුවන් ඒගොල්ලන් අතර වෙන්නේ මොකද ඒ ටික නේද? ඔව් මේක තමයි ලයිව් පර්ෆෝමන්ස් එක වෙනස. ඉතින් අර ටීවී එකේ බලනවා වගේ නෙමෙයි. අතර මේකට මැදි වෙලා ජීවත් වෙන්න පුළුවන්. ඉන්වෝල්ව් වෙලා හොඳයි. හොඳයි එහෙමනම් අපි බොහොම ස්තුතියි කියනවා නාට්‍ය බලන්නවට. කොහොමද මේ හේමන්ත ප්‍රසාද් අධ්‍යක්ෂණය කරපු මේ අද දැන් බැලුවනේ ඩ්‍රාම එක අපිට කියන ඩ්‍රාම එකේ ෆීඩ්බැක් එකක් දෙන්න කොහොමද මොකද්ද හොඳයිද? ඇත්තට හොඳයි. ඒකම දේ මේ අර ගොඩක් කනගාටුනේ මේ ක්‍රවුඩ් එක අඩු වෙච්ච එක ගැන. ඒකේ කොට ඇත්තටම හොඳ නිර්මාණයක්. මේ හොඳ ප්‍රසාදයක් ලැබුවා. ඒ වගේම හොඳ පණිවිඩයකුත් හම්බ වෙනවා සමාජයට. අරක තමයි තියෙන ප්‍රශ්නේ මේ අපේ හරි අපිට මෙහෙම කිය ප්‍රේක්ෂකෙක් විදිහට දැන් අද වර්තමාන සමාජයේ නාට්‍යයක් බලන්න මේ වගේ දේවල් වලට එච්චර යොමු වෙන්නේ නැහැ. අතරම පවුලක් හැටියට වේවා පුද්ගලයෙක් හැටියට වේවා නාට්‍යයක් රස විඳින්නක ගැන කොහොමද හිතන්නේ? හොඳයිද කරන්න ඕනේ වැඩක්ද? අනිවාර්යයෙන්ම විශේෂයෙන්ම ස්ටේජ් ඩ්‍රාමා අපිට මේ ලයිව් බලන්න පුළුවන් වෙලා ඒක කියන්නේ ඒ දෙන පණිවිඩය හරියටම ගහ ගන්න පුළුවන්. ඒක නිසා ඒක වෙන්න ඕනේ දෙයක්. ඒක වෙන වියුද්ධයක්. මේ ඒක ලොකු දෙයක් තියෙනවා. අපි දැන් YouTube එකත් එක්ක එකතු වෙලා ඉන්න පිරිසට අපි ආරාධනා කරමු නේද වේදිකාවට ඇවිල්ලා එන්න වේදිකාවට. අනිවාර්යයෙන්ම මේ YouTube එකත් එක්ක ඒ දේවල් එක ඉන්න අයට අපි ආරාධනා කරන්න ඕනේ. විශේෂයෙන්ම මේ වගේ ප්‍රසංග වේදිකාවට ඇවිල්ලා මේ වගේ ගැද වෙලා මේක අපි ඉස්සරහට ගෙනියන්න මේ හොල්ලමු කියලා.
මේක වෙන ලල්ල එකක් තියෙනවනේ සජීවී බලනකොට. අනිවාර්යයෙන් කොහොමද ඒක දැනෙන්නේ කොහොමද? ඇත්තටම විශේෂයෙන් ඒක හොඳට ෆීල් වෙනවා. ඇඟට ෆීල් වෙන දෙයක් තමයි අර YouTube එකේ කියන කාමරයකට වෙලා කොයි හරි හුදකලා ඉඳගෙන තනියම එහෙම නැත්නම් ඒ වගේ ඉඳගෙන YouTube එකකින් වගේ රස විඳිනවට වැඩිය මෙහෙම ගැද වෙලා ඇවිල්ලා එළියට ඇවිල්ලා විඳින එක තමයි අමුතු ගුණලක් තියෙනවා. සාර්ථකයිද සෙල්ලම්ද කොල්ලෝ? ඔව් මම හිතනවා සාර්ථකයි. හරි එහෙනම් අපි ආරාධනා කරලා බලන්න කට්ටිය. ඇත්තටම අපි ආරාධනා කරනවා මේ සියලුම ප්‍රේක්ෂකයන්ට ඇවිල්ලා මේ වගේ දිරිමත් කරන්න අපේ විශේෂයෙන්ම අපේ කලාකරුවන් අධ්‍යක්ෂකවරුන් නිෂ්පාදකවරුන්ට සංවිධායකවරුන්ට අතහිත දීලා මේ වගේ කාර්යයකට අතහිත දීලා සහ තමන් ඒ වගේම හොඳට සස්වාදය ලබන්න කියලා. නිදහස් වෙලා පොඩක් කෙටි වෙලාවකට හරි ඇවිල්ලා පවුල් පිටින්ම ඒ වගේ රසස්වාදය ලබන්න කියලා. හොඳයි බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ෆිල්ම් රාවණා ෆිල්ම් එකේ රංගනයෙන් දායක වෙච්ච රංගන ශිල්පියෙකුත් ඇවිල්ලා තියෙනවා මේ සෙල්ලන්ද කොල්ලෝ මේ නාට්‍ය බලන්න. මොකද හිතන්නේ චිත්‍රපටිය සහ ටෙලිනාට්‍ය මේ ටෙලිනාට්‍ය චිත්‍රපටි වේදිකා නාට්‍ය මේ හැම එකම තියෙනවා. ඒතර අපේ රටේ ප්‍රේක්ෂකයන්ට වැඩිපුර හොඳ ආතල් එකක් තියෙන්නේ මොකේද හොඳටම තියෙන්නේ? ඒක ඉතින් මෙහෙමයි හැම එක්කම හොඳ ආතල්ලයක් තියෙනවා. චිත්‍රපටි ෆිල්ම් ටෙලිඩ්‍රාමා මේ තියටගෙත් එහෙම තමයි. තියට එක වෙනස් වෙන්නේ ඒක ලයිව් කරන හින්දා මේ සෙල්ලන්ද කොල්ලෝ ඩ්‍රාමා එක ගැන කිව්වොත් එහෙම අය ඇස් දෙකෙන් කඳුලනකන් hina වෙන්න පුළුවන්. සුපිරි මාතල් ඉතින් ඩ්‍රාමා එක. අපි මොන ප්‍රශ්න තියාගෙනවත් මේ ඩ්‍රාමා එක බලන වෙලාවේදී ප්‍රශ්න ඔක්කොම අමතක වෙලා ගිහිල්ලා අපි ඒගොල්ලන්ගේ පවුලත් එක්ක ජීවත් වෙන්න පටන් ගන්නවා. හොඳයි. එහෙනම් මේ ප්‍රේක්ෂකෙක් විදිහට ප්‍රේක්ෂකෙක්නේ මේ වැඩේදී. ප්‍රේක්ෂකෙක් විදිහට වේදිකා නාට්‍ය සඳහා තාම නැඹුරු වෙලා නැති ප්‍රේක්ෂකයන්ට අපේ රටේ තරුණ තරුණියෝ ඉන්නවා, පවුල් තියෙනවා. ඒගොල්ලන්ට ප්‍රේක්ෂකෙක් හැටියට ආරාධනා කරනවද මේ වේදිකා නාට්‍ය? ඔව්. ඒගොල්ලොන්ට කියන්න තියෙන්නේ ඇවිල්ලා බලන්න මේ වගේ ලයිව් පෙන්වන දෙයක්. එතකොට මොන වගේද හැඟීම් දැනෙන්නේ කොහොමදනේ? ඒගොල්ලෝ මේ කරන ප්ලේ එක සුපිරි ඩ්‍රාමා එක ඇවිල්ලා බලන්න කියනවා. අපි ඒගොල්ලන්ගේ පවුල කෙනෙක් විදිහට ඉඳගෙන අපි නාට්‍ය බලනවා. මම රංජුල අපිට කියන්නව දැන් බැලුවද මේ සෙල්ලන්ද කොල්ලෝ? ඔව් ඇත්තටම මම සෙල්ලන්ද කොල්ලෝ වේදිකා නාට්‍ය බැලුවා හේමන්ත ප්‍රසාද් මහත්මයා. සෙල්ලන්ද කොල්ලෝ වේදිකා නාට්‍ය බලලා දැන් සෙල්ලන්ද කොල්ලෝ වේදිකාව උඩ ඉන්නේ. අනිවාර්යයෙන්. හරි අපිට කියන්න කොහොමද නාට්‍ය ගැන වට හිතෙන්නේ? ඇත්තටම වාඩි වෙච්ච තැන ඉඳලම මේ කියන්නේ බොහොම හොඳට ඒ කියන්නේ hina වෙවි හොඳට රස විඳින්න ඒ කියන්නේ නාට්‍ය හොඳට රස විඳින්න ඒ කියන්නේ අවසානයේ වෙනකම්ම දන්නේ නැහැ ඇත්තටම මේ නාට්‍ය ඒ කියන්නේ අවසානයේ නාට්‍ය ඉවරුණාට පස්සේ ඉවරයිද කියලා හිතා ගන්න බෑ. ඒ කියන්නේ ඒ තරම් හොඳට විනෝදජනකව අපි නාට්‍ය රස විඳා. ඇත්තටම මේ වගේ නාට්‍ය ඉදිරියේදීත් නිෂ්පාදනය වෙන්න ඕන. මොකද මේ වේදිකා නාට්‍ය තුලින් ඇත්තටම මිනිස්සුන්ට ඒ කියන්නේ ලොකු අත්දැකීම් සහ ඒ වගේම හොඳට මේ දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම හොඳ විනෝදයක් ලබන්න පුළුවන්. මොකද මේක ලයිව් ප්ලැට්ෆෝම් එක සජීවී බලන ඉඳ ඇඟට වදිනවා ඇත්තටම. මොකද නළු නිලියෝ සජීවීනේ අපිට පේනවනේ. ඒක ඇත්තටම ලොකු අත්දැකීමක්. දැන් ගොඩක් කට්ටිය අද ලංකාවේ පුරුදු වෙලා තියෙන ඒ කියන්නේ වේදිකා නාට්‍ය බලන කට්ටිය අඩුයි. මේ ඔය ෆිල්ම් එකක් බලන්න ඒ ටෙලිඩ්‍රාම එකක් බලන්න තමයි ගොඩක් නැඹුරු වෙලා තියෙන්නේ. කියන්නේ මම හිතනවා මේ වේදිකාවෙන් තුලින් ඒ කියන්නේ ගොඩක් අත්දැකීම් සහ ඒ වගේම හොඳ මේ විනෝදාත්මකව ඒ දේ තුලින් හොඳ වින්දනයක් ලබා ගන්න පුළුවන් රසික රසිකාවයන්ට මම කිය හිතන්නේ. අපි මෙහෙම කරමු. අපි මෙහෙම හිතමු. දැන් මේ ලංකාවේ ජීවත් වෙන ජනතාව එක එක ප්‍රශ්නවල ආර්ථික ප්‍රශ්න, දේශපාලන ප්‍රශ්න එක එක ප්‍රශ්නවල ජීවත් වෙන්නේ අපේ රටේ මිනිස්සු. මේ ප්‍රශ්න වලින් පවුලක ගත්තාම මේ පවුලේ ප්‍රශ්න ගොඩක් වැඩිනේ. ඒතර මේ ප්‍රශ්න වලින් යම් කිසි නිදහසක් යම් කිසි සහනයක් තියෙයිද පවුලක් එකතු වෙලා මේ වගේ නාට්‍යයක් බලන්න ගත්තොත් ඇවිල්ලා? අනිවාර්යෙන් මොකද මේ ඇත්තටම තියෙන මානසික ප්‍රශ්න පීඩා සියලුම දෙයක්ම නැති කරගන්න පුළුවන් මේ වගේ මේ කියන්නේ ලයිව් යන ඒ කියන්නේ වේදිකා නාට්‍යයක් නැරඹීම තුළින් මේ ප්‍රශ්න සියල්ලම අමතක කරන්න පුළුවන් එක මොහොතකට. සහ ඇත්තට මේ වගේ නාට්‍යයක් බලලා යන ගමනුත් හිතන ගොඩක් දේවල් තියෙනවා. හරි සෙල්ලන්ද කොල්ලෝ ඩ්‍රාමා එක ෂෝ එකක් පෙන්වලා ඉවරයි අද දවසේ. ඉතින් අපි අල්ලගත්ත ප්‍රේක්ෂකයෙක් අපි දැක්ක අප්පුඩි ගා ඉන්නවා. මම අපි වීඩියෝ වලත් පෙන්නන්නේ නැති. කොහොමද ඩ්‍රාමා එක? ඇත්තටම මාර ලස්සනයි. මේ කලින් කියන්නේ මේක කලින් බලලා තිබුණේ නැහැ. මේ අපේ තරිඳු අයියා ඉන්න නිසා තමයි මම ආයෙ මුලින් බලන්න මේක.
ලස්සන් ෆ්ලෝ එකක් තිබ්බ රාමික අතරම මේ සරින් අපේ ඊළඟට එන්නේ මොකක්ද කියලා හිතා ගන්න බෑ. හරිම කුතුහලයක් තිබ්බා. ඒ වගේම හරිම ෆන්. හරිම යාලගේ දෙබස් එමයි ඇක්ටිං මාරම ලස්සනයි. හරිම තාත් එක හරිම ලස්සනයි. හොඳ තනින් තන ලස්සන ප්ලොට්ස් තිබ්බා. ගොඩක් එන්ජොයි කරා. පොඩ්ඩක් කියමු රාමයක් ගැන කතන්දරේ පොඩ්ඩක්. තව නැද්ද දන්නේ කිව්වද? පොඩ්ඩක් කියමු බලන්න. රාමික යන්නේ රස්සාවක් හොයන දෙන්නෙක් හම්බෙලා එයාට හම්බෙන්නේ වයසක දෙන්නෙක් බලාගන්න ගෙදරක. ඉතින් එයාට ඕනෙනවා ඒ දෙන්නව එයාලගේ එයාලා තමයි ඒ වයසක දෙන්නට ළමයි නැහැ. ඉතින් ඒ එන දෙන්නව එයාලගේ ළමයි දෙන්න විදිහට බලා ගන්න ඕන වෙනවා. ඊට පස්සේ මම්මි ඩැඩි කියලා කතා කරන්න කියනවා. ඊට පස්සේ එයාලට ඕනෙනවා ටික දවසක් යද්දී එයාලගෙන් ළමෙක් කියන්නේ ආපු ගෙදර මුණුබුරෙක් ඕනෙනවා ඒ දෙන්නගෙන්. ඉතින් අර ඒ දැන් ඇත්තට මේ දෙන්න ඇත්තටම ජෝඩුව නෙමෙයි හම්බෙච්ච දෙන්නේ කර සල්ලි ඕන හින්දා රස්සාවක් ඕන හින්දා තමයි යාලා මේ ඒ බොරුවට මේ හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් වගේ රඟපාලා ඉතින් ළමෙක් දෙන්නුනා මෙන්න ප්‍රශ්න ඊට පස්සේ කොහොමද ඒවා සිද්ධ වෙන්නේ අපි දෙන්නවත මට කියන්න අපි දැන් තාක්ෂණයේ දියුණු දැන් ටෙලි නාට්‍ය තියෙනවා චිත්‍රපටි තියෙනවා YouTube තියෙනවා ඊට පස්සේ මිනි හෝල් ගෙවල් වලට වෙලා කට්ටිය හදාගෙන තියෙනවා මේ හැමදේම අතරින් වේදිකා නාට්‍යයක ඒ තුල ඒ චරිතත් එක්ක ඒ වෙලාවේ ඒගොල්ලොත් එක්ක ජීවත් වෙලා ඒ කතාව නරඹන එකේ තියෙන වෙනස මොකක්ද වර්ධයින් වේදිකා නාට්‍යයක් කියන්නේ ඇත්තටම ඒක දැන් අපි ස්ක්‍රීන් එක දකින දෙයක් ඇත්තටම මේක සෑහෙන මිය කියන්නේ ටේක්ස් ගොඩක් අරගෙන වැරදීම් ගොඩක් වෙලා අපිට ඇත්තටම ඇත්තක් නෙමෙයි මේක තියෙන ගොඩක්ම ඔරුවක්. හැබැයි වේදිකා නාට්‍ය කියන්නේ ඇත්තටම අසීරු දෙයක්. ඒක රංගපාන තැනින් ඉඳන් සහ අනිත් රංගාලෝකකරණය ඊට පස්සේ සවුන්ඩ් හැම පැත්තම ඒක ලේසි නැහැ. මොකද හරි වෙලාවට හරි මොහොතේ හරි දේ තියෙන්න ඕන සහ හරි ලොකු දක්ෂතාවයක් ලොකු ටැලන්ට් එකක් තියෙන්න ඕන වේදිකා නාට්‍යවල. ඉතින් අර ඒක වේදිකා නාට්‍යයක් එන්ජොයි කරන්න පුළුවන් ඇත්තටම. මොකද ඒක හරිම මේ රියල්නේ අපේ ළඟ අපිට හම්බෙලා කතා කරන්න පුළුවන්. ඊට පස්සේ රාමිකෙන් පස්සේ ඒක රාමික ඇත්තටම අපි එහෙම මූණට මූණ ඉන්නවා. අර අපිට ඕන දෙකන අදිහා අපිට බලන් ඉන්න පුළුවන්. අර ඒ වගේ අපිට අමුතු කියන්නේ වෙනස්ම අත්දැකීමක් තමයි වේදිකා නාට්‍ය. තරුණෙක් විදිහට අපි යූත් එකට ආරාධනා කරන්නේ වේදිකාවට එකතු වෙන්න කියලා. අනිවාර්යෙන් හැමෝටම ආරාධනා කරමු. මම වුණත් මේ අපි තරින්දු අයියෙන්ද තමයි මේ වේදිකා නාට්‍ය විශේෂයෙන් කියන්නේ මේ බලන්න පටන් ගත්තේ. මට යානි සරඟපානත් හම්බෙලා තියෙනවා. මම ඉස්සර වේදිකා නාට්‍ය බලපු කෙනෙක් නෙමෙයි. හැබැයි මට ඒ බලන්න පටන් ගත්තා පස්සේ තමයි තේරුනේ මේකේ තියෙන ඇත්තම මේකේ තියෙන ෆන් එක මේකේ තියෙන මොකද්ද දෙය කියලා. මේකේ තියෙන රහ තේරුම් ගත්තා. ඊට පස්සේ දැන් වේදිකා නාට්‍ය හොය බලන තැනට මම ඇවිල්ලා තියෙනවා. ඉතින් යූත් එකට ආරාධනා කරනවා අනිවාර්යෙන්ම නාට්‍ය හොය එන්න මේ වගේ නාට්‍ය බලන්න මේ වගේ විශේෂයෙන්ම සජීවීව බලන්න හැමෝටම ආරාධනා කරනවා. දැන් අපේ හැම වෙලාවම උත්සාහ කරනවා අපේ නාට්‍ය හැම වෙලාවම උපරිම හොඳ දර්ශනය දෙන්න. සමහර වෙලාවට ප්‍රේක්ෂකාගාරයේ පිරිස අඩු වෙන්න පුළුවන්. සමහර වෙලාවට ආපහු හැරලා යනවා වෙන්න පුළුවන්. මම මගේ නාට්‍ය කණ්ඩායමට මේ නාට්‍ය කණ්ඩායම නෙමෙයි මගේ වැඩමුළු වල ශිෂ්‍යයන්ට හෝ මගේ නාට්‍යවල රඟපාන අයට කියන්නේ අපේ ප්‍රේක්ෂකාගාරයේ ඉන්න ප්‍රමාණය නෙමෙයි අපි සල්කල්පත් දෙන්නේ. අපි එක්කෙනෙක් දෙන්නේද 8-10ද ඒ හැම එක්කෙනාටම එකම දර්ශනය එක විදියටම පෙන්වන්න ඕනේ. ඔබතුමා නාට්‍යකරුවෙක්ට අමතරව ඔබතුමා ප්‍රේක්ෂකයෙක්නේ. මට කියන්න ප්‍රේක්ෂකයෙක් හැටියට අපේ රටේ මිනිස්සු මේ වේදිකාව වටා එකතු වෙන්න ඕනේ. ඇයි ඒ ආතල් එක කොහොමද තියෙන්නේ? කොහොමද එක්ස්පීරියන්ස් එක මිනිස්සුන්ට තෝරලා කඩලා බේරලා දෙන්න? ඔව් දැන් වේදිකාව කියන්නේ මේ දැන් ඔය කියපු ආතල් එක කියනවා ජාවි නැත්නම් අපි කියන වින්දනය කියන එක ප්‍රභේද ගන්නවත් වෙනවා. දැන් අපිට ඊටම සම්භාවය නිර්මාණයක් නරඹලා රස විඳලා ඒක ගැන විශ්ලේෂණය කරලා හිතලා ඒකෙන් බින්දනයක් ලබා ගන්න පිරිසක් ඉන්නවා. එහෙම නැත්නම් මුළු දවස පුරාම මාසය පුරාම වැඩ කරලා ඊටාම බරපතල ලෙස පීඩනයට පත් වෙලා ස්ට්‍රෙස් ඉන්න අය ඒගොල්ලෝ සමහර වෙලාවට එනවා වෙන්න පුළුවන් චිත්‍රපටයක් නාට්‍යයක් බලන්න ඒ මාසෙම තියෙන එයාගේ තියෙන පීඩනය මුදහැරලා පොඩි මානසික තෘප්තියක් ලැබලා පොඩ්ඩක් විනෝද වෙලා පොඩ්ඩක් සැහැල්ලු වෙලා යන්න. ඒ වර්ග ගණනාවක්ම ප්‍රේක්ෂකව අපිට හම්බ වෙනවා. එතකොට තම අමාරු කාර්යයක් තමයි මේ සීලුම වර්ගයේ ප්‍රේක්ෂකයන්ට ගැලපෙන එක නාට්‍යයක් හදන එක. මොකද නේද? ඒ කණ්ඩායම් වලට විවිධ ඉල්ලීම් තියෙන ඒ විවිධ මනෝභාවයන් තියෙනවා. එතකොට අධ්‍යක්ෂකවරයෙක් හෝ රචකයෙක් මුණ පාන බරපතලම ගැටලුව තමයි මේ පොදුවේ එන ප්‍රේක්ෂකාගාරය සීලු දෙනාම කොහොමද සනසවන්නේ කියලා. ඒක ඇත්තටම අතිශය දුෂ්කර කාර්යයක්. ඒක තේරෙන්නේ මේ වැඩේ ඉන්න කෙනාටම තමයි. මේකේ තියෙන අසීරු බව. එතකොට මම රචකයා මේ නාට්‍යයේ සාධ්‍යක්ෂකවරයා විදිහට මම හැම වෙලෙම උත්සාහ කරනවා මේ පොදුවේ ඉන්න සියලුම ප්‍රේක්ෂකාගාරයෙන් වැඩි පිරිසකට අවම වශයෙන් තෘප්තියක් ලබා දෙමින් යම් හරවත් නිර්මාණයක් කරන්න.
සමහර වෙලාවට ලංකාවේ සමහර නාට්‍ය බලන් දෙන වැඩිහිටියෝ දෙමව්පියන්ගෙන් නැගෙන චෝදනාත්ම අපි දන්නේ නැහැ. ඇත්තටම ඉතින් ප්‍රේක්ෂකාගාරය දන්නේ නැහැනේ නාට්‍ය බලනකම් මොන විදිහේ දේවල්ද තියෙන්නේ කියලා. සමහර අය ඉතින් නාට්‍ය බලනාම සමහරට ඒගොල්ලෝ අපහසුවට පත් වෙනවා දරුවා එක්ක ඇවිල්ලා මේකේ තියෙන යම් දර්ශන හෝ දෙබස් හෝ යම් දේවල් නිසා. එතකොට දැන් මම මගේ ඊටම ජනප්‍රිය වෙච්ච රචනයක් වෙන ලෝරන්ස් කෙමනමාලි රචනයේදී පවා මම උත්සාහ කරනවා හැම වෙලේම මේක මේ පොදු ප්‍රේක්ෂකාගාරයට මේ පවුලක් එක්ක ඇවිල්ලා රස විඳලා යන්න පුළුවන් වර්ගයේ නාට්‍යයක් හදන්න. මේ නාට්‍යෙදිත් මම උත්සාහ කරේ ඒක. සමහරට මං වෙන අවස්ථාවලදී වෙන නාට්‍ය කරලා තියෙනවා වෙනත් ප්‍රේක්ෂකාගාරයන් ඉලක්ක කරගෙන. මේ නාට්‍ය ඉලක්කගත ප්‍රේක්ෂකාගාරය තමයි පවුල. ඒ කියන්නේ අවුරුදු 5 ඉඳලා අවුරුදු 80 වෙනකන් කෙල්ල කොල්ල ඔක්කොටම මේ නාට්‍ය රස විඳින්න පුළුවන්. කසාද බැඳලා හිටිය කසාද බඳින්න නැතුව ඔක්කොම බඳින්න නැතුව ඉන්න හිතන් හිටියත් බලන්න පුළුවන්. හොඳයි මේ හේමන්ත අයියා හේමන්ත ප්‍රසාද් සහෝදරයත් එක්ක අපි තමයි කතා කරේ අපේ මේ behind the scene වැඩසටහනත්. ඉතින් අපි සාදරයෙන් පිළිගන්න බොහොම ස්තුතියි අපිට මේ අවස්ථාව ලබා දුන්නට අපේ වැඩසටහන මෙහෙවන්න මේ විදිහට ඔබේ නාට්‍යයත් එක්ක ඔබලා කණ්ඩායමටත් ඉතින් අපි ගොඩාක් පරණ යාළුවෝ අපේ සහෘදයෝ අපි එකට වැඩ කරපු කට්ටිය. ඉතින් මමත් බොහොම ස්තුතිවන්ත වෙනවා මේ වගේ කාලයක. ඇත්තටම මේ නාට්‍ය කරුවෙකුට නාට්‍යයක් හදන එක නෙමෙයි ප්‍රශ්නේ. තමාගේ නාට්‍ය ගැන රටේ ජනතාව ප්‍රේක්ෂකාගාරය දැනුවත් කරන එක. දැන් ඔයගොල්ලෝ කරන එක අපිට අපි වගේ කණ්ඩායමකට ඉතාම විශාල අනුග්‍රහයක්. හරි. ඒ කියන්නේ සහ දැන් ඔයගොල්ලෝ මේ චාරකල මේ විෂය පිළිබඳ දැනගෙන එන කට්ටියනේ. දැන් ඔබ පූරකවරයෙක් විදිහට හෝ නිෂ්පාදකවරයෙක් විදිහට හෝ වැඩසටහන කරද්දී මේ විෂය පිළිබඳ අත්දැකීම් තියෙන මේක ගැන අවබෝධයක් තියෙන කෙනෙක් මේක කරද්දී මම හිතනවා වඩා සාර්ථකයි කියලා. නිකන් සාමාන්‍ය බිස්නස් කාර්යයක් වගේ කෙනෙක් කරනවට වඩා. ඉතින් මම බොහොම ස්තුති කරනවා මේ ප්‍රවිෂය ඇතුළු සියලුම කණ්ඩායමට ඔයාට හැම දෙනාටම මේ අපිට දෙන සහයට. තව ඉස්සරහටත් අපි මේ සහය බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ ලංකාවේ නාට්‍ය හෝ චිත්‍රපටි හෝ නිර්මාණ කරන අය ඉස්සරහට ඔයගොල්ලන්ගේ උපකාරය බලාපොරොත්තු වෙයි. මම හිතනවා අපි කියමුකෝ මේ හේමන්ත අයියාගේ ප්‍රේක්ෂකයෝ මේක බලනවා නම් අපේ channel එක පොඩ්ඩක් subscribe කරන්න. එකතු වෙන්න එක අපේ channel එකට. ඔව් ඇත්තටම මේ වැඩසටහන බලන මගේ මිත්‍රයෝ අපේ යාළුවෝ අපේ චාරකලාගේ behind the scenes channel එක subscribe කරලා එකතු වෙන්න. තව මේ වගේ වැඩසටහන බලන්න පුළුවන් වෙයි.